ආයුබෝවන් සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම. අයවැය ප්‍රකාශයේ තිබුණු සමාජ ආරක්ෂණ බද්ධ නිසා වාහන මිල නැවත වතාවක් ඉහළ නගීද. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. හොඳයි අපි දැන් යන් අද අපේ වීඩියෝ එකේ මාතෘකාවට. 2026 වර්ෂයට අදාළ අයවැය අතිගරු ජනාධිපතිතුමා විසින් මීට ස්වල්ප වේලාවකට පෙර පාර්ලිමේන්තු භූමියේදී සභාගත කරනු ලැබුවා. ඉතින් මේ අයවැය කතාව ඇතුලේ තිබ්බ මේ සමාජ ආරක්ෂණ බද්ධ මේ වෙනකොට සමාජයේ ලොකු කතිකාවතක් නිර්මාණය කරමින් යන බවක් අපිට පේන්න තියෙනවා. ඇත්ත වශයෙන්ම මුලින්ම කිය යුතුයි මේ සමාජ ආරක්ෂණ බද්ධ කියන්නේ මෙවර අයවැයේදී අලුතෙන් හඳුන්වා දෙන ලද බද්දක් නොවේ. මෙවර අයවැයේදී සිද්ධ වුණේ මෙම බදු මුදල අය කරන අවස්ථාව යම් වෙනසකට භාජනය වීම පමණයි. මෙතෙක්කල් පැවති විදිය උනේ වාහනයක් ලංකාවට ආනයනය කරලා වාහන ආනයනකරුවන් විසින් මේ වාහනය පාරිභෝගිකයන්ට අලෙවි කිරීමෙන් පසුව මෙම සමාජ ආරක්ෂණ බදු මුදල ගෙවීමේ ක්‍රමවේදයක් තමයි මෙතෙක්කල් පැවතියේ. නමුත් මේ නව අයවැයේදී සිද්ධ වුණේ වාහනයක් ආනයනය කරලා වරායෙන් නිදහස් කිරීමට පෙර මේ වාහනයට අදාළ තීරු බදු මුදල ගෙවන අවස්ථාවේදීම මෙම සමාජ ආරක්ෂණ බදු මුදලත් අය කර ගැනීමයි. ඊට අමතරව මේ අය කර ගන්න බදු ප්‍රතිශතයවත් බදු මුදල් ප්‍රමාණයවත් කිසිදු වෙනසක් අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මෙවර අයවැයේදී මෙම නව ක්‍රමවේදය හඳුන්වා දෙමින් ජනාධිපතිතුමා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ පැරණි බදු අය කිරීමේ ක්‍රමවේදය තුලදී බොහෝ දෙනෙක් මෙම සමාජ ආරක්ෂණ බද්ධ ගෙවීම පැහැර තිබෙන බවත් මෙම නව බදු අය කිරීමේ ක්‍රමවේදය තුලින් සමාජ ආරක්ෂණ බද්ධ අය කිරීම කාර්යක්ෂම වන බවයි. ඉතින් වාහන ආනයනකරුවන් මේ සම්බන්ධව ප්‍රකාශ කර සිටින්නේ පෙර පැවති බදු අය කිරීමේ ප්‍රතිපත්තියත් සමග මෙම සමාජ ආරක්ෂණ බද්ධ ගෙවීම පැහැර හැරීමට හැකියුවත් වත්මන් අයවැයේ බදු ප්‍රතිපත්තියත් සමග මෙම සමාජ ආරක්ෂණ බද්ධ අනිවාර්යයෙන්ම ගෙවීමට සිදුවන බවත් මෙම කාරණය ආනයනික වාහනවල මිල කෙරෙහි යම් බලපෑමක් ඇති කරත් පෙර සිට අය කර මෙම 2.5% බදු ප්‍රතිශතය ඉහළ දැමීමක් හෝ වාහන ආනයනය මත පැනවීම සඳහා අලුතෙන් බදු හඳුන්වා දීමක් වත්මන් රජය විසින් මෙම අයවැය තුලදී සිදු කර නොමැති බැවින් මෙම සමාජ ආරක්ෂණ බදු මුදල වරායේදීම සෙසු බදුත් සමග අනිවාර්යයෙන්ම ගෙවීමට සිදුවීම නිසා ඇතිවන බලපෑම ආනයනික වාහනවල මිලත් සමග සැසඳීමේදී නොසලකා හැරිය හැකි තරම් කුඩා බලපෑමක් බවයි. ඉතින් ඇතැම් පුද්ගලයන් මෙම සමාජ ආරක්ෂණ බද්ධ උපයෝගී කරගෙන වාහනවලට පවතින ඉල්ලුම අසීමිත විදියට වැඩි කර ගැනීමට උත්සාහ දරුවත් මේ සමාජ ආරක්ෂණ බද්ධ නිසා දැනට ලංකාවේ පවතින වාහනවල මිලේ කිසිදු ඉහළ යාමක් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. ඉතින් ඉදිරියේදී වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන පිරිස මේ නිසා කිසිදු කලබලකාරී තත්ත්වයකට පත්වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ කාරණේ සම්බන්ධව ඕගොල්ලෝ දරන මතය ඕගොල්ලෝ දන්න දේවල් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉදිරි කාල සීමාව තුළදී ඔබ සියලුම දෙනාට සාධාරණ මිල ගණන් යටතේ වාහනයක් මිලදී ගැනීමට වාග්ය උදා වෙන්න කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වාහන සම්බන්ධව විවිධ වංචනික පුද්ගලයන් සමාජගත කරන මතවාද පිළිබඳව ඉතාමත්ම කල්පනාකාරීව කටයුතු කරන ලෙසත් අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා. මේ විදිහට අපේ YouTube channel එකත් සමග දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරන අතර මේ වීඩියෝ එක ඔබට ප්‍රයෝජනයක් වුණා කියලා හිතනවා නම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ YouTube channel එක subscribe කරලා පහළින් තියෙන notification bell icon එකත් click කරලාම තියාගන්න. තවත් මෙවැනිම වටිනා වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙන බලාපොරොත්තුවෙන් මේ වීඩියෝ එක අවසන් කරනවා. බොහොම ස්තුතියි. සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම.